සවන අනුත්තරින්ච කතං ශ්‍රවණයෙන් අනුත්තර වෙන්න. ඉද බික්කවේ මහණෙනි මෙහි එක එක අය එක එක සද්ද අහනවා. ඒ තමයි බෙරහඬ, වීණාහඬ, ගීතහඬ, උසස් පහත් දිස් දේවල්, ඒ වගේම ශ්‍රමණවරුන්ගේ විවිධ අවවාද මෙන්න මේවා අහනවා. මේ මිත්‍යා දෘෂ්ටික අවවාද මේවා ඇසීම් තමයි. ඇසීම් නෙමෙයි කියලාම කියන්නේ නෑ. නමුත් ඔය ඇසීම් පුතුජ්ජනිය හීනයි ගාම්‍ය අර්ථයක් නෑ. නිබ්බිදා විරාග නිරෝධයේ විනස හේතු වන්නේ නෑ ඔය ඇසීම් කිසි දෙයක්. යම් කිසි කෙනෙක් හතාගතයන් වහන්සේගේ හතාගත ශ්‍රාවකයාගේ ධර්මය අහන්න යනවා. හතාගතයන් වහන්සේගේ හතාගත ශ්‍රාවකයාගේ. එතකොට ඒ කෙනා ළඟට මේ කියන්නේ හතාගතගේ ශ්‍රාවකයා කියන එක තමයි. නමුත් ධර්මයේ කිව්වට යාගාවට යන්නේ. ඊළඟ කොන්න වෙන එකක් තියෙනවා. ඒක මේ කොහොමද තේරුම් ගන්න පුළුවන්. දැන් මේ යන්නේ මොකද්ද? හතාගතයන් වහන්සේගේ හෝ හතාගත ශ්‍රාවකයාගේ ධර්මය අහන්න යනවා. මොකක් එක්කද? පිහිටි ශ්‍රද්ධාවෙන්, පිහිටි ප්‍රේමයෙන්, ඒකාන්ත ශ්‍රද්ධාවෙන්. ඕක නැත්තම් එහෙම අහන්න බෑ. ඒකනේ අර ශ්‍රද්ධා ජාත උපසංගමතු කියලා තියෙන්නේ. මෙන්න මෙහෙම ගිහිල්ලා ඒක අහනවා. ඒක ඇහුවට පස්සේ ඔහු ශ්‍රේෂ්ඨත්වයේ කරා යමු වෙනවා. ඒක අනුත්තරීය දෙයක් බවට පත් වෙනවා. ඒ ඇසිල්ල. ඒ ඇසිල්ල ඒ විදිහට ඇසිල්ල සත්‍යයේ ශෝක පරිදේ දුක්ඛ දොමනස ඉක්මවීම නිවීම පිණිස හේතු වෙනවා. යම් කිසි කෙනෙක් හතාගතයන් වහන්සේගේ හතාගත ශ්‍රාවකයාගේ ධර්මය අහන්න යනවා නම් පිහිටි ශ්‍රද්ධාවෙන්, පිහිටි ප්‍රේමයෙන්, ඒකාන්ත ශ්‍රද්ධාවෙන්. අපි දැනගන්න අපට තේරුම් ගන්න මගේ දේවල් නිරවුල් කරගන්න මට හම්බ වෙන්න නෙමෙයි. අන්න එහෙම යන කෙනාට බෑ. ඒකාන්ත ශ්‍රද්ධාවෙන් හිමෙනවා නම් අන්න ඒක සවන අනුත්තරිය. මේක මහණෙනි දර්ශන අනුත්තරිය වෙන්න මේක දර්ශන අනුත්තරිය ඕන් සවන අනුත්තරිය.